යනවා ගෙදර. මේ සිවුර දරන අවසාන දවස විය හැකි අද. මොකද හොරුන්ට මාව වදයක්. යනවා ගෙදර. මේ සිවුර දරන අවසාන දවස විය හැකි අද. මොකද හොරුන්ට මාව වදයක්. මුළු රටම දන්න රාජාංගනේ හාමුදුරන්ට මොකද වුනේ? අපි මේ වන විටත් දන්නවා උන්වහන්සේගේ ප්‍රධාන දායක සභාව ඇතුළු පිරිස උන්වහන්සේට ලබා දුන් දුරකථන, ලැප්ටොප්, කොම්පියුටර් මේ සියල්ල ආපසු රැගෙන ගොස් තිබෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අදහස් සහ විස්තර මේ වන විටත් ප්‍රකාශ වෙමින් පළ වෙමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේ පෞගිය දවස් ටිකේ සමන්ත භද්‍ර හාමුදුරුවොත් එක්ක යම් ප්‍රශ්න ඇති කරගත්තා. කෙසේ හෝ වේවා අපි නැවතත් හරිතනින් පටන් ගත්තොත් උන්වහන්සේට නැවතත් අලුත් ගමනක් යන්න සත්‍ය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.